සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි මේ අප්‍රේල් 14 වෙනිදා උදේ කිරි උතුරවන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි කලින් දවසේ මේ හැමදේම ලෑස්ති කරලා තිබුණ නිසා අපිට ඒක ලොකු පහසුවක් වුණා. කිරි උතුරන වෙලේ හස්බන්ඩ් බාර දීලා මම ගියා කිරිපත් එක ලිපේ තියන්න. ඔයගොල්ලෝ මොනවද මොනවද කපන්නේ කියලා උදේ. අතරම සබරගම කෙනෙක් විදිහට අපි හදන්නේ හත්මාළු. අපි මේ හත්මාළු තමයි හදන්නේ. ඒත් කිරි උතුරවගෙන නිසා මමත් එතෙන්ට ගියා. කිරි උතුරන බාන්න හරිම ලස්සනට කිරි එක ඉතිරිලා ගියා. ඊට පස්සේ ආවිල්ලා මම කිරිපත් එකට හොඳට කිරි දාලා කිරිපත් එක හදාගන්න ගමන් ඉන්නේ. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හත්මාළු කියන්නේ මොකක්ද කියලා. හත්මාළු කියලා කියන්නේ මේක සබරගමුවට ආවේනික දෙයක්. එතකොට මේක අපි හදන්නේ අවුරුදු 10කට විතරයි. මේකට අපි දේවල් 7ක් දානවා. විශේෂයෙන් කජු, අලුකෙසෙල්, අල, වම්බතු, ඊළඟට මෑකරල්, ඊළඟට කොස්සට මේක තමයි විශේෂයක් එකතු කරන වට්ටකඩ. අනිත් වට්ටකඩ නම් හොයාගන්න තිබුණේ නැහැ. දිහාල වට්ටකඩ නැති නිසා මම මේකට ආදේශකයක් විදිහට දැම්මේ අල තමයි දැම්මේ. ඇත්තට මේක ගොඩාක් රස කෑමක්. අන්තිමට මේක පොල් කිරි දාලා හොඳට උයලා පොල් කිරි කියන්නේ පිටි කිරි දාලා හොඳට උයලා අන්තිමට මේකට ටෙම්පරාදුවක් කරන අඹ, එතකොට ලුණු, වියලි මිරිස්, කරවෙන්ච වගේ දේවල් දාලා මේකේ රස. එතකොට තමයි ගොඩක් වැඩි වෙන්නේ. මම දැන් මේ ටෙම්පරාදුව හදාගන්න තමයි යන්නේ. මේක හරිය කිරි රස කෑමක් අර කිරිබත් එක්ක කන්නේ. ඒක අමුතුම රසයක් කියලා. මොකද අපි කන්නේ මේක අප්‍රේල් 14 වෙනිදාට විතරයි. සමහරක් පැතිවල හදන අය ඉන්නවා. ඒකට අපි චාරිත්‍රාක් විදිහට මේක 14 වෙනිදා විතරයි හදන්නේ. මෙච්චර කාල අම්මා හදපු කිරිවත් හත්මාළු කෑවා අවුරුදු ගාණක් මේ මම හදන්නේ. හත්මාළු පළවෙනි අවුරුද්ද වෙනකොට අම්මට උදව් කරනවා. ඒ වුණාට මෙහෙම තනියම වෙනම පවුලක් අපි ගන්න. පළවෙනි අවුරුද්ද තමයි මේ දැන් ගත කරන්නේ අපි දෙන්නත් එක්ක කවුරුත් නැතුව. පුංචි දුකක් තියෙනවා අම්මා ළඟ නැතුව සමරන පළවෙනි අවුරුද්ද නිසා. ඒත් අප දෙන්නට පුළුවන් විදිහට අපි මේ සමරන්න තමයි යන්නේ අපේ අවුරුද්ද. දැන් මම හදාගත්ත වෙන්දට අම්මත් එක්ක කැවිලි හදන්නේ කොහොම දේවල් කරන දැන් මේ මම තනියම හස්බන්ඩ් උදව් කරලා හදපු කැවිලි ටික තමයි දැන් මේ තියලා කැවිලි මේසේ හදාගන්න යන මම හැදුවා දොඩොල්, කීටොපි, කැවුම්, ඊළඟට බකිනි කැවුම්, ඊළඟට බටර් කේක්, ඊළඟට චොක්ලට් මෆින්ස්, අලුවා, කොකිස් මේ වගේ දේවල් ටිකක් මගේ කැම මිසු වෙනුවෙන් මම තනියම හදාගත්තා. මොකද මගේ පළවෙනි අවුරුද්ද නිසා. කලින් ගෙදර ඉන්නකොට නම් හැමදේම මම්මත් එක්ක එකතු වෙලා හදලා දැන් ඉතින් මේ පාර තනියම තමයි මගේ කැම මිස්ට ඕන දේවල් ටික මම හදාගත්තේ. ඒ තමයි අපේ අලුත් අවුරුද්ද ඇඳුම. මම මේක ගත්තේ ග්‍රෝලි එකෙන්. ගොඩක් තෑන්ක්ස් කරනවා ඒගොල්ලන්ට. මොකද ලස්සනට මට ඕන විදිහට මගේ ඇඳුම හදලා දුන්නා. දැන් අපි යන්නේ මේ කැම කන නැකත උදා වෙලා තියෙන්නේ. දැන් මේ අපි දෙන්න එක ලෑස්ති වෙන්නේ බුදු පූජාව තියලා ඉන්න. අපි දෙන්නත් එක්ක කැම සිඳුරු කරන්න කලින් අපි බුදුන්ට තමයි මුලින්ම බුදු පූජාව තියලා අපි මේ ලෑස්ති වෙන්නේ බුදුන්ට වැඳලා අපි කැම මේ සිඳුරු කරන්න යන්න. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල නම් කරන්නේ අපි අවුරුදු කුමාරයාට කියලා වෙනම කැම කොටක් අයින් කරනකොට මෙහි සිරිත කරන්නේ විදිහක් නැහැ. මේ තනින් අඩු වෙලා තියෙනක බුදු පූජාවට තිබ්බ දේවල් අතව අපි හිඳුල් කරලා නෙමෙයි. මෙහෙම ලස්සන කැම්බේසියක් හදන්න මගේ හස්බන්ඩ්ට ගොඩක් උදව් වුණා. දැන් අපි දෙන්න හදන්නේ නැකත් වෙලාවේ අපි දෙන්න කැම මේසෙන් කැම කන්න තමයි දැන් මේ අපි ලෑස්ති වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය සිරිතරිත් තියෙනවා. අපි මුලින්ම කළේ අපේ පහන පත්තු කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි දෙන්නත් එක්ක කැම මේසෙ ඉඳල් කරන්න තමයි
ලෑස්තින් ඉන්නේ. මම මුලින්ම හස්බන්ඩ්ට බෙදලා දෙනවා කිරිබත්. මොකද ආහාර අනුභව කිරීමේ එකටත් තියෙනවා. ඊට පස්සේ මම හොඳ පුරසම රස හත් මාළුව කවදාවත් මගේ හස්බන්ඩ් මේ හත් මාළුව කාලා නැහැ. මොකද ඒගොල්ලන්ගේ මෙහි සිරිත් වලට අනුව හත් මාළුව හදන්නේ නැහැ. මං හිතන්නේ එයා කයි කියලා. මොකද ඒගොල්ලන්ට පුරුදු නැහැනේ මේ කාලා. දැන් ඔන්න හස්බන්ඩ්ට හැම කැව්වා. ඊට පස්සේ මමත් එයාට කැම කවනවා. එයා කිව්වා ඇත්තටම හත් මාළුවට රසයි කියලා. මොකද එයාට මේක අලුත් අත්දැකීමක්. ඒක නිසා එයාත් එක්ක ආසන්න කෑවා. ඔන්න මගේ උසට තමයි එයා කැමරා එක හදලා තියෙන්නේ. එයාගේ මූණෙන් භාගයයි පේන්නේ. එයාට අමතක වෙලා මම එයාට වඩා මිටි කියන්නේ. ඊපස්සේ දැන් අපි දෙන්නට ගණ කරන්න තමයි යන්නේ. කලින් එයාට ගිෆ්ට් ගෙනත් දුන්නත් එයා ආසම දෙයක් තමයි දැන් ගෙනත් තියෙන්නේ. එයාට මොන දේ දුන්නත් එයා ආස මෙන්න මේ කලර් එකට තමයි ගොඩක් කැමති. ඔච්චර වෙන කලර්ස් වලින් ටී-ෂර්ට් ඇඳුම් ගෙනත් දුන්නත් එයාට හරියන්නේ. එයාට උන් බ්ලැක්. මං කොහොම හරි වැඩ ටික ඉවර වෙලා මං එහෙමම කුස්සියත් ඉක්මනට මාස් කරගත්තා. නැත්තම් මොකද අමාරු වෙලාවක් නැහැ. ඒක නිසා මෙයාට හරියම සතුටුයි. මොකද ඒ කළු පාට ටී-ෂර්ට් එක. ඉන්න දැන් අපි අවුරුදු කේක් කපලා දෙන කන්න තමයි ලෑස්ති වෙන්නේ. කපන්නත් දුකයි. ඇත්තටම මේක හරිම ලස්සනයි. චූටි කෑල්ලක් ලෝභකමට කපලා ගත්තා මිනිති. ඒක රසයි. මොකද වැඩි කණිදස්සක් නැහැ. මම කැමති නැවදී සීන් කරන නිසා අපි දෙන්න එකතු වෙලා දැන් කනවා. රෝල් විතරට මේ අපි ස්වාගතයකට හොයලා ඉඳලා කනවා. ඉතින් ටිකමන්ට අපි දෙන කන මොකද අපි බඩකින් හිටියේ. ගොඩක් වෙලා අපි අත්සේතක් විදිහට අපි ආහාර කන්නේ නැතුව හිටියානේ නනගතේ වෙලේ. ඒක නිසා දැන් අපි දෙන්න මේ චූටි චැට් එකකුත් දාගෙන රස කර කිරිබත් කනවා. ඇත්තටම මේ අම්මලා ළඟ නැතුණත් දුකයි. ඒ වුණාට ඉතින් අපි දෙන්නට අපි දෙන්න ඒ නිසා එක මගේ ඇරලා ගියා. ඊට පස්සේ අපි කැවිලි කන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි සීන් දාන්න නැති එකක් තමයි බොන්නේ. මොකද කැවිලි තියෙන නිසා. ඉතින් මේ අපේ ගෙවපු පළවෙනි අවුරුද්ද හරිම ලස්සන අවුරුද්දක් වගේ සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.